වෙල්කම් කියලා පිළිගන්නවා මිස්ටර් ඉන්ෆන්ට් YouTube channel එකත් එක්ක. ඉතින් මේ channel එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ educational contents සහ tech contents. ඉතින් අද මම ඔයාලට පෙන්නන්න යන්නේ free course තියෙන website එකක්. මේකෙන් ඔයාලට degree පවා කරන්න පුළුවන්. ඉතින් මේ course එක මේ website එක තමයි Sale Academy එක. ඔයාලට පුළුවන් Sale Academy කියලා search කරන්න නැත්නම් sale.org කියලා search කරන්න Google එකේ. ඔයාලට මේ website එක බලා ගන්න පුළුවන්. ඒ website එකට ගිහින් ඔයාලා sign up වෙන්න. භාෂාවෙන් ඔයාලා sign up වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ වගේ වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන්. මෙතන help option එක තියෙනවා. ඔයාලට help එක ගන්න වගේ මෙතන මේ මිනිහෙක්ගේ ලකුණු ක්ලික් කරාම ඔයාලට accessibility menu එක තියෙනවා. ඔයාලට ඕන විදිහට මේක UI එක UX එක පොඩ්ඩක් හදා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකේ UI එක. මේ my courses කියන එකට ගියාම ඔයාලට course එකකට යන්න පුළුවන්. මෙහෙම මම ගියපු course එකක් තියෙන්නේ. මේ programs menu එක ක්ලික් කරාම ඔයාලට specialized programs සහ degree programs වලට යන්න පුළුවන්. help එක ක්ලික් කරාම මේ වගේ certificate එක verify කරන්න එක ඉඳන් මේ වගේ ඔයාලට ඕන කරන ඕන උදව්වක් එතන බලා ගන්න පුළුවන්. හරි. මෙතන specialized program බැලුවොත් ඔයාලට පේන Bitcoin economy business essentials වගේම තව ඉස්සරහට යන software engineering AI machine learning වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. අලුතෙන් එන courses. මම දැන් ඔයාලට course මෙතන පෙන්නුවා මේ catalog එකෙන් ගිහින් ඔයාලා මේ drop down menu එක click කරාම මේ වගේ වෙන වෙනම මේ course බලා ගන්න පුළුවන්. ඒක click කරාම ඒවට අදාළව යන්න පුළුවන්. නැත්තම් මෙතනින් මේ our courses කියන section එකට උත් යන්න පුළුවන්. මම උදාහරණයක් ගත්තොත් business administration කියන එක click කරලා explore button එක ගෙවුවා. ඒකට මේ වගේ ඔයාලා බලා ගන්න පුළුවන්. මේ filters එකෙන් දුන්නම beginner intermediate advanced කියන එක බලන්න පුළුවන්. beginner කෙනෙක් නම් beginner එක තෝරන්න. beginner කෙනෙක් නෙමෙයි හැබැයි advanced level එකෙන් නැත්තම් intermediate තෝරන්න. නැත්තම් advanced level එක තෝරන්න. මේ ඔක්කොම නැතුවම තිබ්බත් කමන්නේ. ඔයාලට apply field දෙන්න පුළුවන්. මෙතනින් ඔයාලට තවත් category ගන්න පුළුවන්. අර alphabet එකේ විදිහට ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට course view එක බලා ගන්න පුළුවන්. ඔයාලට හදා ගන්න පුළුවන්. ඒක adjust කර ගන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වා වගේ මේක degree එකක් ගන්න නම් ඔයාලට qualification තියෙන්න ඕනේ. qualification සපුරන්න ඕනේ. හැබැයි ඔයාලට college credit ගන්න ඕන degree එකකට ඕන කරන එහෙම නැත්නම් අලුත් skill එකක් ඉගෙන ගන්න ඕන නම් මේක ගොඩක් හොඳ දෙයක්. මොකද මේකේ හැමදේම free තියෙනවා. මම දැන් මෙතනින් course එකක් පෙන්නන්න ගිහින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ course එක පැය 63යි. ඒ වගේම college credit මේකෙන් හම්බ වෙනවා. certificate එකත් free. ඒ වගේම ඔයාලට මේකෙන් course syllabus එක බලා ගන්නත් පුළුවන්. මේ උගන්වන්නේ ඇත්තටම හොඳ lecturesලා. ඒ වගේම ඔයාලට මේකේ unit ගාන මොනවද තියෙන topics, course materials, passing score එක ඔක්කොම දේවල් බලා ගන්න පුළුවන් මෙතනින්. ඒකම fee එක බලා ගන්නත් පුළුවන්. ඔයාලට බලා ගන්න මේ course එක entirely free. ඒ වගේම final exam එක course certification එක free. මේකේ optional දේවල් ටිකක් තියෙනවා. මේ identify verification වගේ අය සමහර කට්ටියට ඕන වෙන්නේ ඕන වෙන කට්ටියට එතන මේ ඩොලර් 5ක් දීලා ඒක කරගන්න පුළුවන්. ඩොලර් 5ක් කියන සාමාන්‍ය 1500ක් වගේ ගානක්නේ. ඉතින් මේක කරගන්න පුළුවන්. ඒක හැමෝටම ඕන වෙන්නේ optional නෑ. ඔහොර ඩිග්‍රියක් ගන්න කෙනෙක්ට තව part time වෙනස් subject එකකුත් ඉගෙන ගන්න ඕන නම් ඔයාලට ඇත්තටම මේක හොඳ තැන. මේ ඩිස්ට්‍රන්ස්ලා මිලියන 2කටත් වඩා join වෙලා තියෙන කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් එහෙම ගියපු course එකකුත් පෙන්නන්නම්. ඔයාලට අර course එක select කරලා enroll me එක දීලා යන්න පුළුවන්. එක මෙහි අමාරු නෑ. දැන් මම මේ ගත්ත course එක පෙන්නන්න. ඔයාලා enroll වුණාම මේ වගේ තමයි පෙන්නන්නේ. ඔයාලට unit එක select කරලා මේක unit එක මේ click කරලා ඔයාලට ඊට පස්සේ මේ විදිහට යන්න පුළුවන් ඉස්සරහට. ඔයාලට මේ courses වල outcome පව බලා ගන්න පුළුවන්. මේකේ තරම් බොහොම පිළිවෙලට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ මෙයාලා කියලා දෙනවා කොහොමද මේ දේවල් තියෙන්නේ මේ විදිහට කියලා. මෙයාලා නෝට් එක බව මේ දීලා තියෙන මේ බලන්න. මම තවත් එක්කකට ගිහින් පෙන්නන්න. මෙතන sections බලා ගන්න පුළුවන්. මේ තියෙන course එක, මේ තියෙන unit එක, මේ තියෙන sub unit එක. sub unit එකක් මේ unit 1 එක මේ 1.1 එක මේකේ section 1 එක මේ section 2 එක මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම මේ විදිහට ඔයාලා මේ ඊතලවල නුත් යන්න පුළුවන්. ඔයාලා පේනවා මේකේ වීඩියෝ type base නම් නෙමෙයි තියෙන්නේ book type base තියෙන්නේ.
නමුත් ඔයාලට වීඩියෝ කෝස් තම්බේ සමහර විට මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන print book එක ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා සම්පූර්ණ book එක මෙතනින් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ඒ වගේ ඉගෙන ගන්න කැමති කෙනෙක් මේක හොඳයි. ඇත්තටම මේකේ අවාසියකට තියෙනවා නම් තියෙන්නේ මෙතන ඔයාලට වීඩියෝ බේස් නම් කරන්න හිතන් ඉන්නේ. මේක වීඩියෝ සමහර ඒවා වගේ නෑ. හැබැයි යාලා ඒ වෙනුවට හොඳ නෝට් එකක් දීලා තියෙන ඉතින් ඔයාලා නෝට් ලියන්නේ මේක ඔයාලා ගැලපෙන විදිහට තමයි concept එක හදලා තියෙන්නේ. ඉතින් ඔයාලා බොහොම පහසුවෙන් මම හිතන්නේ මේ course එක ගන්න පුළුවන්. ඉස්සරහට මම මේ වගේ course සම්බන්ධ platform අරන් එන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මතක කරලා අපි channel එක sub කරලා තියාගන්න. ඔයාලට ඉස්සරහට ගොඩක් වැදගත්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.